අපි අද අලුත් කෑමක් හදන්න යන්නේ ඔන්න. අපි බලමු මුලින්ම අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. මේ තමයි සව් ග්‍රෑම් 100ක් අරගෙන තියෙනවා මෙතන. මේ පැණි මේ විදුරෙන් එකක් තමයි මම ගත්තේ. පොල් බෑයක පොල් ගාගත්තා. අපි අද හදන්නේ සව් දෝසි. බලමු හදාගන්නේ කොහොමද කියලා. දැන් අපි මේ ලිපෙත මේ වාජනයක් තියලා සව් ටික බැටගමු. යාන්ත්‍රමට රන්වන් පැහැ එනකන් අපි බැද ගන්න ඕන සව් ටික. ටික වෙලාවක් යනවා බැද ගන්න. මෙන්න මේ වගේ කලර් එකක් තමයි එන්නේ. අපි මේ තැටියකුත් සකස් කරගෙන තියාගන්න ඕනේ නැත්නම් ලිපෙන් පොපහන් දාගන්න අමාරුයිනේ. මේ තෙල් හරි බටර් හරි පොඩ්ඩක් තැටි ගාගන්න. දැන් අපි මේ වාජනය ලිපේ තියාගෙන මේ පැණි ටික එකතු කරගන්නවා. පොඩ්ඩක් පැණි ටික ගාන වෙනකම් පොඩ්ඩක් හැලි ගා ගන්න. පැණි ටික ගාන වීගෙන ඉන්නේ. මේකට පොල් ටික එකතු කරගමු. ඉතින් පොඩ්ඩක් අඩු කරගෙන ලුණු කොට සොල්පේකුත් එකතු කරගමු. ඒ වගේම මේ කාර්දමුංගු කරාබුලට තියෙනවා නම් ඔයාලා එකතු කරගන්න. මම අද එකතු කරගත්තේ වැනිලා තේ මේ තේ හැන්දක් විතර. පොල් ටික තැම්බෙනකන් ටික අපි පැන් පොල් ටික රත් කරගමු. ඕන පොල් ටික තැම්බිලා තියෙන පැණි වල හොඳට අපි සව් ටික එකතු කරගමු. ඉතින් දෙක ටිකක් අඩු කරගෙන මේ තියෙන්නේ අපි හදාගත්ත මිශ්‍රණය. දැන් අපි මේක තැටියට දාගමු. මේ තියෙන්නේ අපි හදාගත්ත සව් දෝසි. කහට එකක් බොන්න ඉතින් හරි රසයි. මම කෑලි 16ක් විතර කපා ගත්තා. ඒ ටිකෙන් ඔයාලත් කොහොමද කියලා බලන්නකෝ හදලා.